යාළුවනේ ඔයාලට විශේෂ දෙයක් කියන්න කියලා හිතුණා. මේ මගේ ගෘහ ගාව මාස 4ක් විතර වෙන්නේ දැන් තවන් දාපු දවසේ ඉඳලා 4කුත් නෑ තව. ඉතින් දැන් මේකට පස් එකතු කරන කාලය ලං වෙලා තියෙන්නේ. මේක තමයි දැන් ඔය මම ඉස්සෙල්ලත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගෙනාවා. ඉතින් මේ අල උඩට මතු වෙලා තියෙනවා නම් කියන්නේ මාස සාමාන්‍යයෙන් දැන් ශීඝ්‍ර වර්ධනයක් වුණා මගේ මේ ඉඟුරු වගාව. මම ඉතාලම හොඳට මේකට සාත්තු කරා. ඔයගොල්ලන්ට පේන්නේ අල උඩට මතුවේගෙන ඉන්නේ. දැන් මෙන්න මේ අවස්ථාවේ අපි මේකට එකතු කරන්න ඕනේ පස්සේ එකතු කරන්න කලින් මම ප්‍රායෝගිකව මම කරපු දෙයක් මේක. දැන් මෙන්න මේ විදිහට මේ වගේ මුලකට පස්සේ එකතු කරන්න කලින් මම මෙන්න මේ ආකාරයට මේකේ 10ක් කල 10 ටිකක් එකතු කරගත්තා. කලින් වගාවෙත් මෙන්න මේ ආකාරයට. එතකොට මේකට දැන් අපි පස්සේ එකතු කරද්දී මේකට තද වෙන එක අඩු වෙනවා. එතකොට මේ අල එරෙන එක සාමාන්‍ය ඉඟුරු වල අල බහින්නේ උඩට, පොළවෙන් උඩට. අනිත් අල භෝග වගේ නෙමෙයි. ඒකට පහසුවක් වෙනවා මෙන්න මෙහෙම මේ කර 10 අහුරක් විතර චුට්ටක් දාලා ඊගාවට පස්සේ එකතු කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. බොහොම ස්තුතියි.